මට මොනවද දැනෙච්ච අපහසුකම්? මං කොහොමද ඒවට මුහුණ දුන්නේ? මට පවුලෙන් ලැබිච්ච සපෝට් එක කොහමද? මම වියෝජි කෙනෙක් තෝරගත්තේ කොහොමද? Hi, welcome to my YouTube channel. සුබ දවසක් ඔයාලට. ඉතින් මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න හදන්නේ මගේ pregnancy journey එකේ මුල් මාස 3 මගේ අත්දැකීම. ඉතින් මේ අත්දැකීම ගත්තොත් එකිනෙක කාට වෙනස් වෙන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන මම කොහොමද මගේ පැටියා මල් ළඟට එනවා කියලා දැනගත්තේ. ඊට පස්සේ මට ආපු සිග්නල්ස් මොනවද? ඔය වගේ දේවල් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. මුලින්ම මට උණ හැදුනා. සාමාන්‍යයෙන් මට පීරියඩ්ස් වෙන පරක්කුයි. ඒක සාමාන්‍යයෙන් මගේ පීරියඩ්ස් හැදෙන්නේ නැහැ. ඉතින් උණ හැදලි වෙලා මේ දැන් හස්බන්ඩ් එක බෙහෙත් ගන්න ගියාට පස්සේ මම හස්බන්ඩ් එක උඩ පීරියඩ්ස් පරක්කුයි. ඒ වුණාට මම හිත කියනවා මොකක්ද එකක් අපි කොහෙටවත් ડોක්ටර්ට කියමු. මොකද අපි දන්නේ නැහැ ડોක්ටර් වෙන බෙහෙත් වලට මගේ වණිය ඔබේ කිටියුත් යාර ප්‍රශ්නයක් වෙයිද? ඒක අපි දන්නේ නැහනේ. ඒක නිසා මේ හස්බන්ඩ් එක අපි කියමු. එහෙම කියලා ඊපස්සේ ડોක්ටර් කිව්වා ඊපස්සේ ડોක්ටර් මෙන්න මේමයි මට මෙන්න මේ කාලේ මෙන්න මේ විදියට මෙන්න මේමයි කියලා විස්තරේ කියලා. කිව්වට පස්සේ ડોක්ටර් කිව්වා මේ තාම වෙන්න එකක් නැහැ අම්මා. හදිසියෙන් නම් බ්ලඩ් එකක් අරගෙන අපි බලමු. නැත්නම් මොහොම තව දවස් දෙක තුනක් ඉඳලා මේ ටෙස්ට් එකක් කරමු කියලා. ඊට පස්සේ මේ දැන් වාට උනනේ ඉතින් මම සැර නැති බෙහෙත් ටිකක් දෙන්නම් කියලා. ඊට පස්සේ අතර මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මම එකම එක වෙලක් බෙහෙත් බිව්වා. මගේ හිත කියනවා අනේ බෙහෙත් බොන්න එපා. නේ පාම. මගේ හිත කියන්නේ මේ ඊට පස්සේ මට දැන් අඩුවකුත් නැහැ. මේ හරි මම ඊට පහුවෙන් අය ડોක්ටර් කෙනෙක් ගාවට ගියා. ඒ කියලා ඒ ડોක්ටර්ට කිව්වට පස්සේ ડોක්ටර් කිව්වා මේ තියෙන ලක්ෂණත් එක්ක ඔය අම්මා කෙනෙක් වෙලා වගේ කියලා ડોක්ටර් මට ඉංග්‍රීසියට වගේ කියලා මට කිව්වා මේ මෙන්න මේ ටෙස්ට් එක කරගෙන එන්න. ඊට පස්සේ අපි බලමු ඔය අම්මා කෙනෙක්ද කියලා. අතන මේ ටික කරගෙන ඉහළ වගේ ડોක්ටර් ගාවට ගිහලා පස්සේ ડોක්ටර් කිව්වා අතන ඔයා තනි කෙනෙක් නෙමෙයි ඔය අම්මා කෙනෙක්. ඒක හින්දා දැන් බබා ගැන හිතලා හොඳට කාලා බීලා සතුටින් ඉන්න මගෙන් සුබ පැතුම් කියලා. ඉන්නේ හැම තමයි මම පැටියම වන්නේ දෙයිල කියලා මම දැනගත්තේ. ඉතින් ආන්න දැන් ඉතින් ඔන්න චුටි දවසක් යනකොට මට අර උණ තිබ්බනේ මට උණත් එක්ක වමනේ යන්න ගත්තා. ඒකට අපහසුකම් දැනුණා. ඒක එක්කනට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මට මේ දේවල් පැකේජ් එකක් විදිහට හම්බ වුණා. වමනේ කන්න බෑ, කෙල කිදින්න බෑ, වතුර කන්න බෑ, වතුර චුට්ටක් ගියොත් යනවා. මට මුළු ටිකේ විටමින් ටික ගන්න ලැබුණේ නැහැ. ඔය අපහසුකම් එක්ක ඇත්තම කියනවා නම් මට ඒ දේවල් අරගෙන දරාගෙන ඉන්න කියන්නේ මගේ මානසික මට්ටම හොඳ විදිහට තියාගන්න මගේ හස්බන්ඩ්ගේ අම්මා කියන්නේ මගේ නැන්දම්මා මට ගොඩාක් සපෝට් එකක් දුන්නා. ඒත් මගේ හස්බන්ඩ් කියන්නේ මගේ පවුල් පසුබිමත් එක්ක ගත්තොත් මට යාළුවා ඇත්තටම ගොඩාක් ලොකු සපෝට් එකක් දුන්නා. මොකද මම මාත්ලේ හස්බන්ඩ් පිළියන්දල ඒකට මගේ අම්මට හැම වෙලේම යන්න බෑ. ඒ වුණාට මට කවදාවත් ඒ අඩුව දැනෙන්න දුන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම වෙනකොට පොඩි කාලේ යනකොට මම හිතුවා දැන් මට වමනේ යන්නේ කාටු වෙයි. කමක් නෑ මම කොහොමද යාළුවෙන් එන්නවා කියලා. හැබැයි මට වමනේ යන්නේ කියලා අඩුවක් දෙන්නේ නැහැ. මට මාස 3 කිව්වට මගේ පැකේජ් එක මාස 5ක්ම මම ළඟ ඒ විදිහටම ඉවර නොවී තිබුණා. සති 6යි කියනකොට මම වියෝජි ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ස්කෑන් එකක් කරගෙන මගේ පැටියා හොඳින් කියලා බලාගන්න ගියා. හැබැයි ඒ වෙනකොටත් මගේ පැටියා පෙන්නුවේ නැහැ. මොකද සති 6 කියන්නේ හරි චූටිනේ. ඒත් හස්බන්ඩ් මමයි ඒක ගොඩක් බය වුණා. ඊපස්සේ ડોක්ටර් කිව්වා තව සති 3කින් විතර අපි ස්කෑන් එක කරමු. බය වෙන්න එපා. තාම යා චූටිනේ. ඒකින්ද එයා පෙන්නන්නේ නැහැ. සති 3කින් විතර එන්න කියලා අපි කියලා දුන්නා. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා හොයලා බලලා නවලෝකේ හොඳ ડોක්ටර් කෙනෙක්ව channel කරලා සති 3කින් අපි හදිස්සියේ ඒකින් අපි සති 2කින් විතර ඒ ડોක්ටර් ගාවට ගියා. ඒ කියලා ડોක්ටර්ට කියලා ස්කෑනින් කරලා පස්සේ ડોක්ටර් කිව්වා ඔයාගේ බබා මේ හරි තැන හරි විදියට ඉන්නවා. ඔයාලා බය